ඔයාලට මොකක්ද කියන්නකෝ? මට නම් ඉතින් හරිම සතුටුයි ඉතින් ෂොක් නේ හරි ෂොක්. මට නම් ඇත්තටම ටයිලරින් එකේ යනවා වගේ තමයි දැනෙන්නේ. චෙක් එක හොඳයි. කවදාවත් බෝඩ් එකකට ඇතුලේ යනවා. අපි පිළිට ගිහිල්ලා මේ යන විදිහකට එක පොඩ්ඩක් බලන්න පෙන්නන්න. එකක් ගහනවා මේ වගේ බිල්ඩින් එකේ ඉස්සරහ. ආයුබෝවන්. අද අපි යන්නේ පොඩි බෝට් සවාරියක්. ඉතින් අපි ඉන්න තැන ඉඳලා අපිට යන්න තියෙන කිලෝමීටර් 30ක් විතර අපි යන්නේ වාහනේ. ඊට පස්සේ තමයි අපිට ලොකේෂන් එකට ගිහිල්ලා තමයි අපිට සවාරිය පටන් ගන්නෙ. ඉතින් අපි මේක බුක් කරේ ඔන්ලයින්. ඉතින් අපි රාත් 10ට තමයි මේක යන්න තියෙන අපිට. ඉතින් අපේ කට්ටිය වැඩ පොඩ්ඩක් බිසිත් එක්ක අපිට කලින් යන්න බැරුණ නැත්නම් පැය දෙකෙන් දෙකට වගේ මේ ට්‍රිප් එක යන්න පුළුවන් අපිට. දැන් අපිට සෙට් උනේ රාත් 10ට. ඉතින් රාත් 10 ඉඳන් 12 වෙනකන්. ඉතින් හරි අපි යම් බලන්න. වලින් අපිත් එක්ක. ඉතින් යාළුවනේ ඔන්න අපි මේ අපේ ලොකේෂන් එකට දැන් කිට් වෙලා ඉන්නේ. ඔයාලා දැක්ක අපි පාරේ අපේ එන මේ කිලෝමීටර් 30ක් විතර අපි ආවා. ඉතින් අපේ ලොකේෂන් එකට කිට් වෙලා ඉන්නේ. දැන් අපි ඊට පස්සේ බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ කොහොමද අපිට ඇතුල් වෙන්න තියෙන්නේ, මොකද්ද තියෙන්නේ අපිට, එතන අපිට මොනවද තියෙන්නේ. අපිට එතන ඩිනර් එක තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ගිහිල්ලා බලමු මොකක්ද එතන තියෙන්නේ කියලා. 600 meter, your destination will be on the right. So, end of the 600 meter. මේක මොකක්ද ඕඩ්ලේ මම නම් මතක ඔන්න guys අපි කට්ටිය දැන් ආවා අපේ ලොකේෂන් එකට. මෙන්න අපි ළඟේ දෙන්නේ කනතනේ. ආයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔව් ඉස්සරහට ඕන දෙන්න කියලා. guys අපිට පොඩ්ඩක් යන්න තියෙන පිට දුර පයින්. අපිට මේ බ්‍රිජ් එක ක්‍රොස් කරලා if queues will be there. අපේ රයිට් එකේ තියෙන මෙන්න මේකේ තමයි. මේ පේන ලොකේෂන් එක. सारा जहाज पड़ा तुलेगा लगभग वहां ये रास्ता नंबर ගයි මේක එන්ට්‍රන්ස් එක පට්ට කවුඩ් එකක් තිබ්බේ. ඉතින් කවුඩ් එක පාස් කරනකොට අපි නාප්පු යනවා. අපි ඒ පිමු දැන් අපි මේ බෝට් එක ගාවට යන්නේ. කොහොම අමාරුවෙන් ආවේ මේක ඇතුළට. අද මේ නිවාඩු දවසත් එක්ක ඉඳලා මේ ටෑන් සෙනග ඉතින් මේ දැන් අපි දැන් තා බෝට් එක ගාවට යන්නේ. මේ බලන්න මේ යද්දී අපි යන බෝට් එක. බුදු මහත්තයා are you happy? ඒක මේක ආන්න බා. බයි ඔබරොයි ओबरॉय तो वो वाला वो वाइट वाला उसको चेक करें वो यूज कंपनी उनके ब्रदर वो गोल्ड बीच बोलते वो අරිනා වල එකයි යන්න බැලන්ස් අපි සල්ලි දාන්න ඔයා අපේ වාගේ සල්ලි බැලුවේ බෝට්ටුව ගාලා ලස්සන ඊළඟට නේද පුතා ඔව් මේ ගාව කොටි පහ නගයි සල් බෝට් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ මේ තමයි බෝට් එක ඇතුළේ ඉතින් අපි එළියට යන්න විදිය නැති වෙන්නේ අපි එළියට ගිහිල්ලා මේ යන විදිහකට එක පොඩ්ඩක් බලන්න පෙන්නන්න බලා ගන්න
Top deck. Welcome friends එක මෙන්න මේක. අපේ ටුවර් එක මේ මම ගොඩ මොකද හිතන්නේ ටුවර් එක ගැන? මට හිතෙන දේවල් කියාගන්න ඇතර වචන නැහැ. තව විනාඩි 5ක් විතර දෙන්නකො මම වචන ටික එකතු කරලා අනිවාර්යයෙන්ම වගේ හරි. වාට තියෙන ෆීලිං එක මොකද්ද කියලා කියන්නකෝ. මට නම් ඇත්තටම ටයිටැනික් එකේ යනවා වගේ තමයි සිතින් එක දැනෙන්නේ. ජැක් ඇතුලේ හැබැයි. ජැක් වැඩ. ජැක් එක වැඩ කරනවා. වාට මොකක්ද තියෙන්නේ කියන්නකෝ. මට නම් ඉතින් හරිම සතුටුයි ඉතින්. ෂොප් මේ හරි ෂොප්. අම්මා මොකද්ද කියන්නේ? යන්නේ මොකට බලන්න අදිට යන්න ඕනේ. කවදාවත් බෝට් එකකට ඇතුලේ යන්න හයිවේ යන්න. ඔයාලට මොනවද දැනෙන්නේ පුතා? කියන්න අප්පච්චිට. ඔයාලට මොකද දැනෙන්නේ? අප්පච්චි දිහා බලන්න. කියන්න මොනවද දැනෙන්නේ යාළුවා? මුංගේ ඇවිල්ලා තියෙන අං වැටේවා කියලා. ආස්වාදයේ අඩගෙන ඉඳලා අපිට
නේද? මේ පොඩි ෆැමිලි එකක් කියලා හිතලා තව එකක් තිබ්බා. මේ දෙන්න අර මොනවාද ඒවෙන් පිටියේ ඔන්න ගයි අපේ ටුවර එක ඉවරයි අපේ ජර්නි එක ඉවරයි දැන් අපි පැය 12:40යි වෙලාව. ඉතින් 10:35ට පටන් ගත්තේ දැන් 12:40ට ඉවර වුණා. දැන් අපි ඉවරලා යන්නේ පට්ට සැපක් ගත්තා. ඉතින් කියලා වැඩක් නැහැ. කෑම බීම වැඩක් නැහැ කියලා. ඉතින් ගයිස් ඔන්නෝම තමයි ඩිරම් 49ක් අපි එක්කෙනෙකුට පේ කරලා. ඉතින් අපි දැන් අපේ ටුවර් එක ඉවර කරලා දැන් අපි යන්නේ ගමන්. ඉතින් අපි හොඳටම හොඳ ආතල්ලක් ගත්තා. ඉතින් මේ කෑම බීම ඉතින් කට්ටියට කන්න බොන්න ඒවත් තිබ්බා හොඳටම. ඉතින් කට්ටිය බඩ පිරෙන්න බඩ පැලෙන්න කාලා. දැන් ඔන්න මේ අපේ බබත් නිදි. ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. ඒක තමයි ඔයාලට කියන්න ඕනේ මේක අපි බුක් කරේ ඔන්ලයින්. ඔන්ලයින් බුක් කරාට අපි පේමන්ට් එක කරලා අපි මෙතෙන්ට ඇවිල්ලා ඉතින් ඔයාලටත් ඕන නම් එහෙම අපිට ඕන තරම් අපේ මේ ඉන්න කට්ටියට ඔන්ලයින් චෙක් කරන්න පුළුවන් Facebook එකෙන් හරි ගොඩක් ඇඩ් වැටෙනවා. ඉතින් මේ චෙක් කරලා බලලා හොඳ තැනක් බලලා හොඳ ප්‍රයිස් එකකට එන්න පුළුවන් තැනකට බජට් එකකට ඔයාලත් එන්න. එහෙනම් ගයිස් අපි ගියා ජය වේවා.